ආයිබෝවන් ඔන්න අද පුංචි වීඩියෝ එකක් අරන් ආවා. ගන්න මේ විදිහවල දන්නවා දැන් WrestleMania 41 ඉවර වුණා. නයිට් දෙකම අවසන්. ඉතින් මේකත් එක්ක සුවිශේෂී කාරණා ටිකක් වුණා. විශේෂයෙන්ම හැමෝම බලාපොරොත්තු වෙන හැමෝම බලන් හිටපු විදිහටම ජෝන් සීනා 17 time world champion බවට පත් වුණා. ඒකත් එක්කම කෝඩි රෝඩ්ස්ගේ ටයිටල් රේන් එක අවසන් වුණා. ඉතින් මෙන්න මෙතනින් පස්සේ මොකක්ද වෙන්නේ කියන එක ගැන ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා. ඒ කියන්නේ මෙතනින් පස්සේ කෝඩිගේ ටයිටල් රේන් එක ඉවරයි. එතකොට කෝඩිගේ මේ යන පුෂ් එක අවසන් වෙනවද? සීනාගේ ටයිටල් රේන් එක තව කොච්චර කාලයක් තියෙයිද? මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මොකක්ද ඉස්සරහට කෝඩිගේ ෆියුචර් එක මොන වගේ වෙයිද කියන එක ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. ඉතින් අන්න ඒ ගැන තමයි අද කතා කරන්න හිතුනේ. හරි. මුලින්ම අපි අද තරඟය ගැන බැලුවොත් ගොඩක් දෙනෙක්ගෙන් එන චෝදනාවක් තමයි තරඟේ බලාපොරොත්තු වුණ තරම් හොඳ තරඟයක් නෙමෙයි කියලා. එන්ඩ් එක බලාපොරොත්තු වුණ තරම් වගේ සතුටුදායක එන්ඩ් එකක් ලැබුණත් තරඟය බලාපොරොත්තු වුණ තරම් සාර්ථක නැහැ කියන එක. ඒකට එක හේතුවක් තරඟයේ පුරා තරඟයේ පැවති කාලය, ඒ කාල සීමාව අඩුයි. ඒ වගේම ටෙක්නිකලි ඊතරම් සාර්ථක තරඟයක් වුණේ නැහැ. මොකද කෝඩිගේ ටයිටල් රේන් එකේ ස්ටෝරි ලයින් හරියට බිල්ඩ් නොවුනට ගොඩක් මැචස් කියන්නේ ප්‍රීමියර් ලයිව් ඉවෙන්ට් වල තිබ්බ මැචස් ගොඩක් සාර්ථක තරඟ වුණා. ඒ කියන්නේ අපි දැක්ක 5 star, 4.5 star, 4.75 star වගේ ඒ වගේ ස්ටාර් ක්ලාස් ඒ කියන්නේ 4 stars වලට වඩා වැඩියෙන් ලැබුණු මැචස් තමයි තිබුණේ. ඉතින් මේකෙදිත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණා සීනත් එක්ක තියෙන තරඟෙදි. නමුත් ඒ දේ දකින්න ලැබුණේ නැහැ. ඔව් ඒක කතාව ඇත්ත. මොකද අපි දැක්කා අර මේක නිකන් ගෝල්ඩ්බර්ග් vs බ්‍රොක් ලෙස්නර් තරඟයක් වගේ අපිට ෆිනිෂර්ස්ම තමයි තරඟේ පුරා වැඩිපුරම දකින්න ලැබුණේ ෆිනිෂර්ස්. කියන්නේ දෙන්න මාරුවට ෆිනිෂර්ස් ඩිලිවර් කරගන්නවා තමයි අපිට දකින්න ලැබුණේ වැඩිපුර. සම්පූර්ණ ගෝල්ඩ්බර්ග් ලෙස්නර් වගේ තරඟයක් තරම්ම නෙමෙයි මං කියන්නේ යම් තාක් දුරට ඒ වගේ වැඩිපුරම අපි දැක්කේ ෆිනිෂර් එකක් ඩිලිවර් කරනවා, කික් අවුට් කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි අපිට දකින්න ලැබෙන්නේ. දෙන්න මාරුවට ෆිනිෂර්ස් ගන්නවා. මෙන්න මේ නිසා තමයි මේක ටෙක්නිකලි සාර්ථක නැත්තේ. එතකොට එහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මට හිතෙන විදිහට දැන් මේ තරඟයේදී ඔයාලා දන්නවා මේ තරඟය බිල්ඩ් කරන්න ඕනේ මෙච්චර කාල WWE බිල්ඩ් කරන් ආපු ෆියුචර් එක. යාලගේ මේ වර්තමානයේ টොප් බේබි ෆේස් කියන කැරක්ටර් එකට හානියක් නොවෙන්නත් ඕනේ. ඒ වගේම all time favorite කෙනෙක් වෙන්න. ඒතකොට legendary top baby face. ඒතර WWE ඉතිහාසයේ බිහි වෙච්ච හොඳම top baby face එකනේ. එයාගේ කැරියර් එක ඩැමේජ් වෙන එයාගේ ටයිටල් එක වින් කරන්න දෙන්නත් ඕනේ. හේතුව මේ වෙලාවේ heel උනත් face උනත් මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් තමයි සීනාගේ 17 time ටයිටල් වින් එක. يعني රෙකෝඩ් බ්‍රේකින් ටයිටල් වින් එකක් අත ළඟ තියාගෙන සීනා රිටයර් වෙන්න ඉන්නවා. එතකොට ඒකට හම්බුණ ඔපචුනිටි එකක් මේක. මේ ඔපචුනිටි එක මිස් වුණොත් ෆෑන්ස්ලාට හිතෙනවා මේ ඔපචුනිටි එක මිස් වුණොත් සීනා ආයේ 70 time චැම්පියන් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ ඒ ඔපචුනිටි එක සීනාට ලැබෙනවා. ඒතර ඒ සීනාව චැම්පියන් කරන්නත් ඕනේ. කෝඩිගේ කැරියර් එකට ඩැමේජ් එකක් වෙන්නත් බෑ. ඒ වගේම අපි දන්නවා මේ යන්නේ සීනාගේ ෆෙයාවෙල් ටුවර් එක. ඒතර සීනාගේ වයසත් එක්ක නමුත් සීනා මේ වසර පුරාම රෙස්ල් කරන්නත් ඕනේ. ඒතකොට සීනාගේ වයසත් එක්ක සහ සීනා මේ වෙලාවේ වැඩ කරන විදිහත් එක්ක සීනාව ෆුල් ටයිම් මේ වසර පුරා රෙස්ල් කරන්නත් ඕන නිසා සීනාව ආරක්ෂා කරගන්නත් ඕනේ. එතකොට මෙන්න මේක සීනාවත් ආරක්ෂා කරගෙන කෝඩිගේ කැරක්ටර් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න මේ මැච් එක බිල්ඩ් කරන්න අවශ්‍ය නිසා තමයි මම හිතන විදිහට තරඟය ඔය විදිහට බිල්ඩ් උනේ. එහෙම නැතුව මේක මොකද සීනා මේ තරඟයෙන් පස්සේ ආයෙ ටික කාලයකට දකින්න ලැබෙන්නේ නැත්නම් ගැටලුවක් නැහැ. හොඳ තරඟයක් බිල්ඩ් කරන්න තිබුණා. නමුත් ඔයාලා දන්නවා සීනා මෙතනින් එහාට තියෙන වීක්ලි ෂෝස් වල පවා නිතර දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේ සතිය රෝ එකට ස්මැක් ඩවුන් එකට මේ සියල්ලටම සීනා දකින්න ලැබෙනවා. ඉතින් එතකොට කියන්නේ සීනාගේ ෂෙඩියුල් එක ෆුල් ටයිම් බිසි ෂෙඩියුල් එකක්. ඒතකොට මේ බිසි ෂෙඩියුල් එක ඇතුළේදී සීනාට ආබාධයක් වෙන්න නැති වෙන්න පරිස්සම් කරගන්න ඕනේ. සීනාට හානියක් නොවෙන්න පරිස්සම් කරගන්න. මොකද සීනා දැන් ඉන්නේ එයාගේ යං පීරියඩ් එකේ නෙමෙයි. එතකොට ඒ නිසා ඒ සීනාවත් ආරක්ෂා කරගෙන කෝඩිගේ කැරක්ටර් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේක බිල්ඩ් කරන්න ඕන නිසා තමයි මේ තරඟය මෙන්න මේ විදිහට අවසන් කරන්න ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට ඊළඟට ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි කෝඩිට මෙතනින් එහාට මොකද වෙන්නේ? කෝඩි මේ මෙච්චර කාල බිල්ඩ් කරන් ආපු කෝඩිගේ කැරක්ටර් එක මෙතනින් ඉවරයි නේද? يعني টොප් බේබි ෆේස් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණාට ඒ টොප් බේබි ෆේස් එක මෙතනින් ඉවර කරා නේද කියලා ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක්. මම මේ කතා කරන්නේ WWE එක බලන් WWE එකට ඉන්න පොදුවේ ඉන්න ෆෑන්ස්ලාට අර හේටර්ස්ලා ෆෑන්ස්ලා කලව මේක බලන්න පුළුවන් කොහමද පොදුවේ ඉන්න WWE ෆෑන්ස් කියන කොට්ටාසිට තමයි මේ කතා කරන්නේ. එතකොට එහෙම කෙනෙක්ට මේක බලන මම මේ කියන දේ පැහැදිලි වෙයි. එහෙම නැතුව අර
කාගේ හෝ ෆෑන්ස් කියන තැන ඉඳන් කෝඩිගේ ෆෑන් කෙනෙක් හෝ කෝඩිගේ හේටර් කෙනෙක් විදිහට හරි බැලුවොත් මේක තේරුම් ගන්න අපහසු වෙයි. ඉතින් මම හිතන විදිහට මෙතනදී ඇත්තටම කෝඩිගේ කැරක්ටර් එක ඩැමේජ් නොවෙන්න තමයි WWE එක මේක බිල්ඩ් කරේ. මෙතනින් කෝඩිගේ ඒ බිල්ඩ් අප් එක අවසන් කරනවා නම් ඒ කියන්නේ ඇත්තටම කෝඩිගේ මේ කෝඩික මෙතෙක් තිබ්බ සැලසුම ඉවර කරලා දානවා. WWE එක තවදුරටත් කෝඩිව টොප් බේබි ෆේස් විදිහට අරගෙන යන්නේ නැත්නම් මේ තරංගේ මේ විදිහට අවසන් කරන්න අවශ්‍ය නැහැ. මොකද මීට වඩා එහෙනම් සීනට මීට වැඩිය මේ වින් එක මීට වැඩිය සාර්ථක විදිහට දෙන්න තිබ්බා. ඇත්තටම টොප් බේබි ෆේස් කැරක්ටර් එකක් විදිහටම සීනව මේ තරඟට ගේන්න තිබුණා. එහෙම ගෙනාවේ නැත්තේ ඔයාලා දන්නවා බේබි ෆේස් කෙනෙක් විදිහට සීනව මෙතෙන්ට ගියා නම් කෝඩි පරාද වුණත් කෝඩිගේ ඒ කෝඩිට නැති වුණ ඩැමේජ් එක ආයෙ හදාගන්න බැරි වෙනවා. කියන්නේ දැන් ඔයාලා දැක්කම මේ හීල් කෙනෙක් සීන හීල් කෙනෙක් වෙලත් මේ වෙලාවේ සීනට මේ ජයග්‍රහණය අවශ්‍ය නිසා රවුන්ඩ් එක දෙකට බෙදලා කොටසක් මේ කෝඩිට බූ කරා. ඒ තැනට ඒතකොට මේ වෙලාවේ සීන බේබි ෆේස් වුණා නම් මේ බූ එක ගොඩක් වැඩි වෙන්න තිබ්බා. එහෙම වුණා නම් නැවත කෝඩිව අර තත්ත්වෙට බිල් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි සීනව හීල් කෙනෙක් විදිහට ගෙනන්නේ. එතකොට ඔයාලා දැක්ක තරඟේ ඉවර වුණ විදිය. තරඟේ එක මූවමන්ට් එකක් තිබ්බා. කෝඩි අතර සීනා එනවා ටයිටල් බෙල්ට් එක. කියන්නේ අපි දැක්ක මුලින්ම ට්‍රැවිස් ස්කොට් ඇවිල්ලා මේකට ඉන්ටර්ෆියර් වෙනවා. ඉන්ටර්ෆියර් වෙලා කෝඩිගේ වින් එක කොස්ට් කරා. කෝඩි වින් කරන්න ආප එක කොස්ට් කරා. එක අවස්ථාවකදී කෝඩි සීනාව පින් කරනකොට රෙෆරි හිටියේ නෑ. එතකොට ක්‍රවුඩ් එක පින් කරා. එතකොට අපි දැක්ක පින් ඒ කියන්නේ එතනින් පෙන්නුවේ මෙතන සීනා කෝඩි දිනන්න පුළුවන් එකක්. රෙෆරි නැති නිසා තමයි සීනා මෙතන මේ කෝඩිට මේක දිනන්න බැරි වුණේ කියන්නේ. ඊට පස්සේ කෝඩි පින් කරනකොට ට්‍රැවිස් ස්කොට් ඇවිල්ලා රෙෆරිව අයින් කරා. එතකොට ඒ කියන්නේ කෝඩිගේ වින් එක කොස්ට් කරා. ඊටත් පස්සේ කියන්නේ මේක එක පාරකින් නිකන් සීන කියන්නේ චීට් එක නෙවෙයි. හීල් කෙනෙක් චීට් කරලා වින් එක සාමාන්‍ය දෙයක්. වින් කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ පොඩි චීට් එකක් කරලා නිකම්ම තරංගේ ජයග්‍රහණය කරන්නේ නෙමෙයි. يعني කෙනෙක් ඉන්ටර්ෆියර් වෙලා පොඩි මැදිහත් වීමක් නිසා කෝඩි පරාද වුණා නෙමෙයි. ඒ මැදිහත් වීම වුණා ඒත් කෝඩිව පරාද කරන්න බැරි වුණා. ඊට පස්සේ සීනා ගත්තා ටයිටල් බෙල්ට් එකෙන් පහර දෙන්න උත්සාහ කරා. අවසානයේ කෝඩි ගත්ත ටයිටල් බෙල්ට් එක අතට. ඒතකොට මේ මූවමන්ට් එක හරියට බලනවා වල තේරෙයි කෝඩිට සීනට පහර දෙන්න හොඳටම අවස්ථාවක් තිබ්බා. ඒ ඔපචුනිටි එක තිබුණා. කියන්නේ ඒ වෙලාවේ කෝඩි සීනට පහර දුන්නා නම් අර කමෙන්ටරි එකත් අහුවනම් ඔයාලට තේරෙන්නේ. ඒ කියන්නේ good guy කෙනෙක් විදිහට මෙයා බේබි ෆේස් කැරක්ටර් එකක් විදිහට හොඳ චරිතයක් විදිහට ඉන්න එක ටර්න් වෙනවා. ඒකට කියන්නේ හීල් ටර්න් එකක් නොලැබුණාට එයාගේ අර හොඳ චරිත කියන එක මාරු වෙනවා. එයා සීනට ඔකෙන් ඇටැක් කරලා සීන ඒ වෙලාවේදී කෝඩි එයාගේ අර good guy කියන කැරක්ටර් එක එයා ආරක්ෂා කරගෙන එයා පහර දෙන්න ගිහිල්ලා පහර නොදී ඉන්නවා. එතනින් පෙන්වන්න ගියත් මෙයා තවදුරටත් බේබි ෆේස් මෙයාට වින් එකක් චීට් කරලා වින් කරන්න අවශ්‍ය නැහැ කියන එක පෙන්වනවා. කියන්නේ ඇත්තටම මේ රසිකයන්ගේ හීරෝ කෙනෙක් කරන්න තමයි අවශ්‍ය. නැත්තම් මේ වෙලාවේ කෝඩි බෙල්ට් එකෙන් පහර දුන්නා නම් කෝඩිට දිනන්න පුළුවන් කියලා එක පෙන්වනවා. හැබැයි කෝඩිට ඒ වගේ චීට් කරලා දිනන්න අවශ්‍ය නැහැ. එයා තාමත් good guy කෙනෙක් කියලා පෙන්වන්න අවශ්‍ය වුණ නිසා තමයි ඒ වගේ මූවමන්ට් එකක් බිල්ඩ් කරේ. කියන්නේ ඒ වගේ මූවමන්ට් එක නැතුව මම කියන්නේ මේ ස්ක්‍රිප්ට් එකෙන් පිට එහෙම මොකුත් නෙවෙයි. මම කියන්නේ ඒ වගේ මූවමන්ට් එකක් එතන බිල්ඩ් කරන්න හේතුව කෝඩිට එහෙම චීට් කරලා වින් කරන්න අවශ්‍ය නැහැ කියන එක රසිකයන්ගේ තාමත් හීරෝ කෙනෙක් කියලා පෙන්වන්න තමයි ඒක ඒ මූවමන්ට් එක ඇඩ් කරේ. ඊට පස්සේ සීනා මේක වින් කරන්නේ ලෝ බ්ලෝ එකක් ඩිලිවර් කරනවා. ඊට පස්සේ ටයිටල් බෙල්ට් එක ලෝ බ්ලෝ එකක් ඩිලිවර් කරලා පින් කරන්නෙත් නැහැ. ලෝ බ්ලෝ එකෙන් පස්සේ ඔයාලා දකින්නවා ටයිටල් එකනොත් පහර දීලා තමයි කෝඩිව පින් කරන්නේ. නැතුව සීනාගේ ෆිනිෂින් මූව් එකකින්වත් වෙන මොකක් හරි රෙෆරි අහක බලන් ඉන්න වෙලාවක මුකුත් කරලවත් නෙමෙයි. ඒ කියන්නේ චීට් එක කියන්නේ පොඩි චීට් එකක් නෙමෙයි. කියන්නේ රෙෆරි නැති වෙලාවේ තමයි මේක කරන්නේ. අර පොඩි චීට් එකක් නෙමෙයි. ලෝ බ්ලෝ එකක් ඩිලිවර් කරනවා. ටයිටල් බෙල්ට් එකනොත් පහර දීලා තමයි කෝඩිව පරාද කරන්නේ. එතකොට කෝඩිගේ මේ මෙතනින් කෝඩි සහ සීනාගේ ෆෙවුඩ් එක අවසන් වෙනවා නම් ඔය විදිහේ එන්ඩ් එකක් කරන්නේ නැහැ. يعني කෝඩිගේ ටයිටල් රේන් එක මෙතනින් ඉවරයි. තවදුරටත් කෝඩි මෙතෙන්ට එන්නේ නැත්නම් ඔය විදිහේ එන්ඩ් එකක් කරන්නේ නැහැ. ඔයාලා දැක්කා රෝමන් vs කෝඩි ෆෙවුඩ් එකේදී ඉන්ටර්ෆියර් වුණා ගොඩක්. ඉන්ටර්ෆියර් වුණා වෙපන්ස් යූස් කරා. ඒ හැමදේම වුණාට අවසානයේ කෝඩි ජයග්‍රහණය කරේ ක්ලියර් වින් එකකින්. කියන්නේ ක්‍රොස් රෝඩ්ස් එක පිට එක ක්‍රොස් රෝඩ් ඩිලිවර් කරලා තමයි ක්ලියර් වින් එකක් තමයි කෝඩිට ලැබුණේ. ඉතින් හැබැයි මෙතනදී ඒක උනේ නැහැ. එතනදී එහෙම උනේ නැහැ කියන්නේ. නැත්නම් ඉන්ටර්ෆියර් වෙලා මොනවා හරි දෙයකින් අවසානයේ ෆිනිෂින් මූව් එක ඩිලිවර් කරලා මේක වින් කරා නම් අන්න අපිට හිතන්න පුළුවන් මේක මෙහෙම මෙතනින් ඉවරයි කියන එක. හැබැයි ඔයාලා දැක්කා මෙතනදී කෝඩිට දුන්නේ ඇත්තටම සීනට දුන්නේ චීට් වින් එකක්. ඒ කියන්නේ කෝඩිව ක්ලීන් පරාද කරේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම කෝඩිව නැවත වතාවක් මේ චැම්පියන්ෂිප් රේන් එකට අරගෙන එනවා.
හරි. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ එතකොට මෙතනින් එහාට වෙන්නේ මේ සීනාගේ ටයිටල් රේන් එක මාස කිහිපයක් යයි කියලා බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ බැක්ලෑෂ් වලදීම නැවත වතාවක් කෝඩිට චැම්පියන්ෂිප් එක ලැබෙයි කියලා. මෙයා හීල් කැරක්ටර් එකක් විදිහට මොකද එහෙම වුණොත් තේරුමක් නැතුව යනවා. දැන් මේ ස්ට්‍රෝං හීල් කැරක්ටර් එකක් විදිහට බිල්ඩ් කරලා තියෙනවා. අපි දැක්කා පෝස්ට් කන්ෆරන්ස් එකේදීත් සීනා හැසිරෙන විදිහ. ඒ කියන්නේ සීනා පෙන්නනවා මෙතන එයා තාම තවදුරටත් හීල් කෙනෙක් කියන විදිහට ස්ට්‍රෝං කරනවා. ඒ වගේම කෝඩි කලකිරීමකින් වගේ ඉන්නවා කියලා පෙන්නනවා. මෙතනදී ක්‍රවුඩ් එකේ ආකර්ෂණය නැවතවතාවක් දිනා ගන්න තමයි කෝඩිව මේ විදිහට බිල්ඩ් කරන්නේ. එතකොට සීනාට සමහර විට මම හිතන විදිහට කෝඩිට කලින් ෆෙවුඩ් කීපයක් ලැබෙයි. ෆෙවුඩ් කීපයක් ලැබුණාට පස්සේ නැවතවතාවක් කෝඩි කෙනෙක් මම හිතන්නේ බැක්ලෑෂ් එකේ වෙන්න බැරි කමක් නැහැ. මම හිතන්නේ එච්චර ඉක්මනට මේක කරයි කියලා. ඉතින් බොහෝ දුරට කෝඩි රෝඩ්ස් තවදුරටත් টොප් බේබි ෆේස් විදිහට ආයතනයේ ඉන්නවා. මොකද මේ වෙලාවේදී කෝඩිට ටයිම් ඔෆ් එකක් දෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ඊළඟ ස්මැක් ඩවුන් එකට කෝඩිව ෂෙඩියුල් කරලා තියෙනවා. ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඉතින් බොහෝ දුරට කෝඩිට එහෙම ලොකු ටයිම් ඔෆ් එකක් ලැබෙයි කියලා හිතන්න බෑ. මොකද මෙයා ටයිටල් පිච් එකේ අයින් වෙනවා නම් බොහෝ දුරට වෙන්න පුළුවන් මේකේ ටයිම් ඔෆ් එකක් ගන්න එක. හරිද නැත්නම් يعني සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හිතනවා රීමැච් එකක් දීලා රීමැච් එකෙන් පස්සේ ඉවත් කරන එක. හැබැයි එහෙම දෙයක් පේන්නේ නැහැ. මොකද එහෙම දෙනවා නම් මෙතන ක්ලීන් වින් එකක් සීනට දෙන්න තිබ්බා. හැබැයි එහෙම උනේ නැහැ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී කෝඩිට බොහෝ දුරට මම කියන්නේ මේක 100%ක් කරේනවා කියලා. බොහෝ දුරට දැනට පේන්න තියෙන දේ ඉදිරි වෙනසක් වුණොත් මම ඒ ගැන කතා කරන්න දැනට පේන්න තියෙන දේ කෝඩිට නැවතවතාවක් චැම්පියන්ෂිප් එක ලැබෙයි. ඒ ලැබෙන්නේ කෝඩිගේ කැරක්ටර් එක නැවතවතාවක් තිබුණාටත් වැඩි ස්ට්‍රෝං විදිහට බිල්ඩ් කරලා. ඒ කියන්නේ රසික ආකර්ෂණ අපි දැක්කම මේ ෆෙවුඩ් එක අතරතුරදී කෝඩි බූනානේ අන්න ඒකත් නැති වෙන්න අවසාන ස්මැක් ඩවුන් එකේ තිබ්බ ප්‍රොමෝ එකේදී ඔයාලා දකින්න ඇති කෝඩිගේ ප්‍රොමෝ වල තියෙන ස්කිල් එක ප්‍රොමෝ එක මැදදී කෝඩිට බූ එකක් එනවා. හැබැයි කෝඩි මේ ප්‍රොමෝ එක ඇතුළේදී ඒ කෝඩිට බූ කරපු පිරිසම නැවතවතාවක් කෝඩිට චියර් කරන තැනට ක්‍රවුඩ් එක චේන්ජ් කර ගන්න පුළුවන් වුණා. ඔයාලා දන්නවා ඒක ගැන ගොඩක් අය කතා ඇගීමට පත් කරලා තිබේ. ගොඩක් අය කතා කරලා තිබුණා. මොකද එහෙම දෙයක් කරන්න පුළුවන් يعني ප්‍රොමෝ ස්කිල් එක හොඳ මට්ටමක තියෙන කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ Tamanට බූ කරපු ක්‍රවුඩ් එකම තව සුළු මොහොතකින් Tamanට චියර් කරන තැනට චේන්ජ් කර ගන්නවා කියන්නේ ප්‍රොමෝ එකේ තියෙන හැකියාව. විශේෂයෙන්ම ජෝන් සීනා වගේ කෙනෙක් ඉස්සරහ තියාගෙන ජෝන් සීනාට එරෙහිව කරන ප්‍රොමෝ එකකදී Tamanට බූ කරපු ක්‍රවුඩ් එකම නැවතවතාවක් විනාඩි කිහිපකින් Tamanට චියර් කරන තැනට චේන්ජ් කරනවා කියන්නම ඇත්තටම විශිෂ්ට හැකියාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රොමෝ ස්කිල් එකත් ඇගීමට පාත්‍ර කරන්නම ඕනේ. ඉතින් මෙහෙම මේ විදිහට බිල්ඩ් වෙන කෝඩි අනිවාර්යයෙන්ම ඉදිරියේදී නැවතවතාවක් චැම්පියන් වෙයි. හැබැයි විශේෂම දේ මතක තියාගන්න බොහෝ දුරට මම මේ දැනට පේන්න දින දේ මං කියන්නේ මොකද ට්‍රිපල් එච් එක ප්‍රෙඩික්ට් කරන්න බෑනේ. ඒක මං කලිනුත් කිව්වා ප්‍රෙඩික්ෂන් වලදීත් කිව්වා ඒකේ අඩුපාඩුත් තුනා වැරදිත් තිබුණා. ඒකට එතනදීත් මං කිව්වා මේ කියන්නේ 100% අපිට ට්‍රිපල් එච් එක ප්‍රෙඩික්ට් කරන්න බෑ. හැබැයි මේ වෙලාවේදී ට්‍රිපල් එච් මේ වගේ රිස්ක් එකක් ගන්න නැහැ කියලා මම හිතනවා දැනට බිල් වෙලා තියෙන විදිහට. කියන්නේ කෝඩිව මෙතනින් ඉවත් කරලා දාලා අලුත් කෙනෙක් බිල් කරන්න යන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් බොහෝ දුරට මාස කිහිපයකින් නැවතවතාවක් කෝඩි චැම්පියන් වෙයි. හැබැයි මේ මූවමන්ට් එක අනිවාර්යයෙන් මේ කෝඩි චැම්පියන් වෙන්නේ සීනාගේ ෆේස් ටර්න් එකත් එක්ක. කියන්නේ හීල් සීනා විදිහට ප්‍රීමියර් ලයිව් ඉවෙන්ට් එකට ගිහිල්ලා මේ ටයිටල් එක නැවත ඒ කියන්නේ කෝඩි රීගේන් කරගන්නේ අනිවාර්යයෙන්ම සීනාගේ ෆේස් ටර්න් එකක් එක්ක. ඒකම තමයි මෙතනදී සීනාගෙන් කෝඩිට පාසින් ද ටෝච් මූවමන්ට් එකකුත් ලැබෙන්න පුළුවන්. ලැබෙන්න පුළුවන් නේ මං හිතනවා අනිවාර්යෙන් ලැබෙයි කියලා දැනට තියෙන තත්ත්වෙත් එක්ක. එතකොට එහෙම වුණොත් ඒ කියන්නේ පාසින් ද ටෝච් මූවමන්ට් එකත් එක්ක આવොත් අර මෙතෙක් ඉතිහාසෙ තිබුණු හොඳම টොප් බේබි ෆේස් ගෙන් ඒතකොට යා ෆේස් ටර්න් එකකුත් අරගෙන උන බේබි ෆේස් ගෙන් වර්තමානයේ WWE එක බිල් කරන් යන টොප් බේබි ෆේස්ට පාසින් ද ටෝච් මූවමන්ට් එකක් ආවා කියන්නේම කෝඩිගේ බිල් කරන් එන කැරියර් එකට ඒක ලොකු වටිනාකමක් ලැබෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ සීනා vs කෝඩි ෆෙවුඩ් එක අවසන් වෙයි කියලා හිතනවා. එතනින් එහාට සීනා ෆේස් ටර්න් එකක් අරගෙන ෆේස් සීනා කෙනෙක් විදිහට යාගේ ෆෙයාවෙල් ටුවර් එක අවසානයේ දක්වා ගමන් කරා කියලා හිතනවා. මේක අවුරුද්ද අවසානයේට කලින් වෙයි කියලා තමයි මම හිතන්නේ. මොකද සීනාගේ රිටයර්මන්ට් තරඟ මේක වුණොත් ඒක ප්‍රෙඩික්ටබල් වෙනවා. ඉතින් මම හිතනවා මේක සීනාගේ රිටයර්මන්ට් තරඟෙදී වෙන්නේ නැහැ. එහෙම වෙන්න උනත් පුළුවන්. හැබැයි මම හිතන විදිහට සීනාගේ රිටයර්මන්ට් එකට කලින් මේ අවුරුදු මැදදී වගේ මේ දේ වෙන්න පුළුවන්. සමහරට සමර්ස්ලෑම් හෝ ඊට පෙර මේ දේ වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉදිරියේදී කතා කරමු. දැනට මේ වෙච්ච දේවල් නේද රුමර්ස් වලින්වත් මේ නිවුස් වල තියෙන දෙයක් නෙමෙයි. දැනට මට පේන දේ මම කතා කරන්නේ. එතකොට ඉදිරියේදී වෙනසක් වුණොත් ඒ ගැන කතා කරන්න. දැනට කෝඩිගේ ෆියුචර් එක මෙන්න මේ විදිහට ඉවර වෙයි කියලා හිතනවා. හරි. ඉතින් දැන් මේ දැනට මට මේ පේන්න තියෙන දේවල් එක්ක වෙන්න පුළුවන් දේ තමයි මම කතා කරේ. සමහර විට ඔයාලගේ අදහස මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ ඕනම කමෙන්ට් කරන්න. ඒකට ඔයාලගේ අවස්ථාව තියෙන ඔයාලගේ යෝජනා චෝදනා ඕන දෙයකට අවස්ථාව තියෙන. ඉතින් ඔයාලගේ අදහසත් කියන්න දැනට තියෙන දේ අපි ඉදිරියේදී මේ දැනට
විවිධ අය විවිධ අදහස් පළ කරනවා. ගැටලුවක් නැහැ. ඉදිරියේදී බලමු. මෙතන දැනට පේන්න තියෙන දේ මේක. ඉදිරියේදී බලමු මොන විදිහටද මේක අවසන් වෙන්නේ කියලා.